Hi guys, ඉතින් ඕන්නේ ඉතින් අද බලන්නේ 9 anniversary එකත් එක්ක ඒ කියන්නේ OB54 update එකත් එක්ක අපිට අලුතෙන්ම එන්න තියෙන අලුතෙන්ම ඩිසයින් කරපු animation දෙක ගැන. ඒකත් එක්කම ඉතින් අලුතෙන්ම එන්න තියෙන skydive එක ගැන ඉතින් අද මම මේ වීඩියෝ කතා කරනවා. ඒකත් එක්කම ඉතින් අලුතෙන්ම ඩිසයින් කරපු final shot එක ඒකත් එක්කම ඉතින් අලුතෙන්ම ඩිසයින් කරපු blood moon bundle එක ගැන ඉතින් male female bundle දෙක ගැන ඉතින් අද මම මේ වීඩියෝ කතා කරනවා. අන්තිම වෙනකම් වීඩියෝ එක බලන්න කියනත් එක්කම එහෙනම් ඉතින් වැඩි කතාවක් නැහැ. අද අපිම ගෙන ආපු වීඩියෝ එකට හරි ඉතින් වීඩියෝ එකට යන කලින් මුලින් මතක් කරන්න ඕනේ අපේ දනුකයට පිස්ටෝ එක මෙන්න මේ පේන නම්බර් 3 ඒකට මැසේජ් එකක් දාලා ඔයාලට පාස්වර්ඩ් රෝප් කරන්න පුළුවන්. එහෙනම් ඉතින් වැඩි කතාවක් නැහැ අපි යන් ඉවෙන්ට් එක බලන්න. හරි ඉතින් ඔයාලට මුලින්ම මෙන්න මේ වගේ යුනිවර්සල් ටෝකන් රින් ඉවෙන්ට් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන බන්ඩල් 4ක් තියෙනවා. මේ බන්ඩල් 4 ඉතින් මෙන්න මේ වගේ යුනිවර්සල් ටෝකන් රින් ඉවෙන්ට් එකක් විදිහට ඉතින් 9 anniversary එකත් එක්ක අපිට එනවා කියලා තියෙනවා. ඒකත් එක්කම ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අලුතෙන්ම ඩිසයින් වෙලා එන තියෙන 9 anniversary male female bundle දෙක. ඉතින් මේ බන්ඩල් දෙකත් ඇඩ් කරලා තමයි ඉතින් මේ යුනිවර්සල් ටෝකන් රින් ඉවෙන්ට් එක එනවා කියලා කියන්නේ. ඉතින් අපිට 9 anniversary එකට ගන්න කට්ටිය අනිවාර්යෙන් ටයිමර් රෙඩි කරගන්න. හරි ඉතින් ඒකත් එක්කම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ අලුතෙන්ම ඩිසයින් වෙලා එන්න තියෙන නලාවක් ගහගෙන යන ඩුවෝ ඉමෝට් එකක් ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලගේ ටීම්මේට් කෙනෙක් එක්ක ඉතින් මේ ඉමෝට් එක දාගෙන මැප් එක වටේ ජොයිස්ටික් එක ඇදගෙන ඕන තරම් ගියා. ඉතින් මේකත් ඉතින් අර ඉස්සරහට යන ඉමෝට් එකක් තමයි ඉතින් මැප් එකේ දාගෙන දිගටම ගියා. ඉතින් මේ ඉමෝට් එක ඒකත් ඉතින් සුපිරියටම ඩිසයින් කරපු අලුත් ඉමෝට් එකක්. ඉතින් ඒකත් ගන්න කට්ටිය අනිවාර්යෙන් ඩයිමර් රෙඩි කරගන්න. ඒකත් එක්කම ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ 9 anniversary එකට අපිට එන්න තියෙන තවත් සුපිරි ඉවෙන්ට් එකක්. ඉතින් මෙන්න මේ වගේ ගන් ස්කින් තුනක් දීලා අපිට පොඩි ඩේල් ටාස්ක් ටිකක් කම්ප්ලීට් කරලා මෙතන තියෙන එකම ගන් ස්කින් එක ගන් ස්කින් එකක් අපිට එක්ස්චේන්ජ් කරලා ගන්න පුළුවන්. ඉතින් ගන් ස්කින් නැතිවට වාසිය මේ බනි MP40 නම් ඉතින් එයි කියලා ෂුවර් කරන්න බෑ. තව අනිත් ගන් දෙකයි තව එක ගන් එකකුයි දාලා ඉතින් ලොබියට දාන්න පුළුවන් ගන් ස්කින් තුනක් දෙයි. ඉතින් කැමති එකක් අපිට ෆ්‍රී ක්ලේම් කරගන්න පුළුවන් පොඩි ඩේල් ටාස්ක් ටිකක් කම්ප්ලීට් කරලා ඉතින් ගන් ස්කින් නැතිවට වාසියක් ඉතින් ඒ ඉවෙන්ට් එක ඒකත් සුපිරියක් ඉතින්. හරි ඉතින් ඔයාලට ඒකත් එක්කම මෙන්න මේ වගේ තවත් එන්න තියෙන සුපිරිම ඉවෙන්ට් එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ යුනිවර්සල් ටෝකන් රින් ඉවෙන්ට් එකක් විදිහට එන්න තියෙන මෙන්න මේ පැන්ඩා බන්ඩල් සෙට් එක ඉතින් රිටර්න් කරනවා කියලා කියන යුනිවර්සල් ටෝකන් රින් ඉවෙන්ට් එකක් විදිහට. ඒකත් එක්කම ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ බන්ඩල් එකත් එක්ක ආපු ඉතින් AWM එක ඒකත් එක්කම ඉන්කුබ්ලේටර් AWM දෙකකුත් ඇඩ් කරලා ඒකත් එක්කම ඉතින් පරණම AWM ස්කින් එකක් ඉතින් එනවා කියලා කියනවා. ඉතින් යුනිවර්සල් ටෝකන් රින් ඉවෙන්ට් එකක් විදිහට ඉතින් මේ AWM එක නම් දුන්නේ මට මතක විදිහට වෙපර් රොයල් එකක් විදිහට ඉතින් ඒ සෙට් එකෙම ඉතින් මෙන්න මේ වගේ යුනිවර්සල් ටෝකන් රින් ඉවෙන්ට් එකක් විදිහට එනවා කියලා කියනවා. මේ ඉවෙන්ට් එක ඉතින් කන්ෆර්ම් ඉවෙන්ට් දෙයක්. මේ ඉවෙන්ට් එක 9 anniversary එකත් එක්ක ඉතින් අපිට එනවා කියලා කියනවා. ඉතින් අනිවාර්යෙන් ගන්න කට්ටිය අනිවාර්යෙන් ඩයිමර් රෙඩි කරගන්න. ඒකත් එක්කම ඉතින් අපි ඊළඟට බලන්නේ අපිට එන්න තියෙන තවත් සුපිරි අයිටම් සෙට් එකක් ගැන සහ ඉතින් අලුතෙන්ම ඩිසයින් කරපු බන්ඩල් එකක් ගැන. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් අලුතෙන්ම ඩිසයින් කරපු බ්ලඩ් මූන් මේල් බන්ඩල් එක ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. අමුතුම ඇනිමේෂන් එකක් තියෙන අමුතුම ලුක් එකක් තියෙන විදිහට ඩිසයින් කරලා තියෙන. ඉතින් මේ පාර ගරින එකේ මේ බන්ඩල් එක ඉතින් අපේ සර්වර් වලට ඉතින් එනවා කියලා කියනවා 9 anniversary එකත් එක්ක ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒකත් එක්කම අලුතෙන්ම ඩිසයින් කරලා තියෙන ෆීමේල් බන්ඩල් එක බ්ලඩ් මූන් බන්ඩල් එකේ ෆීමේල් බන්ඩල් එක ඉතින් ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. බන්ඩල් දෙකම ඉතින් සුපිරියටම ඩිසයින් කරලා තියෙනවා. ඉතින් ආයේ කියන්න දෙයක් නැහැ ගරින එකේ සුපිරියටම ඩිසයින් කරලා තියෙනවා. ඒකත් එක්කම ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ අස්සයාට ස්කින් එකකුත් එනවා. ඉතින් ඒකත් සුපිරියටම ඩිසයින් කරලා තිනවා ගරින එකේ. ඒකත් වාසිම ස්කින් එකක් ඉතින් ගන්න කට්ටිය අනිවාර්යෙන් ඩයිමර් රෙඩි කරගන්න. ඒකත් එක්කම ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ වෝල් ස්කින් එකකුත් එනවා. ඉතින් බ්ලඩ් මූන් බන්ඩල් සෙට් එකත් එක්ක ඉතින් වූර් කේක් ගහලා තිනවා වගේ මේ සුපිරියටම ඩිසයින් කරලා තියෙන වෝල් ස්කින් එක කියන්න වචන නැහැ. ඉතින් ඒකත් එක්කම ඉතින් මෙන්න මේ වගේ ෆ්‍රී ස්කාර් ස්කින් එකක් දෙනවා. ඉතින් පරණ ස්කාර් ස්කින් එකක් ඉතින් ඒකත් ඉතින් සුපිරි ඉවෙන්ට් එක. ඒකත් එක්කම ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් පරණ ඉන්කුබ්ලේටර් බ්ලඩ් මූන් බන්ඩල් සෙට් එකක් ඉතින් එනවා කියලා කියනවා මේ බන්ඩල් දෙකත් එක්ක 9 anniversary එකත් එක්ක. ඉතින් මෙන්න මේ වගේ ටෝකන් එක්ස්චේන්ජ් ඉවෙන්ට් එකකට තමයි ඉතින් එනවා කියලා කියන්නේ. ඒකත් වාසිම ඉවෙන්ට් එකක්. ඉතින් ගන්න කට්ටිය අනිවාර්යෙන් ඩයිමර් රෙඩි කරගන්න. ඒකත් ඉතින් සුපිරිම වාසි ඉවෙන්ට් එකක්. ඒකත් එක්කම ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් OB54 අප්ඩේට් එකත් එක්ක ඉතින් අපිට එන්න තියෙන මෙන්න මේ වගේ අලුතෙන් ඩිසයින් කරපු ඇනිමේෂන් එක. ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ වගේ සමුරායි කෙනෙක් වගේ එන්න තියෙන මේ ඇනිමේෂන් එක. ඉතින් සුපිරියටම ඩිසයින් කරලා තිනවා ගරින් එකේ පේනවා. ඉතින් සුපිරිම ලුක් එකක් තියෙනවා. ඉතින් සමුරායි කෙනෙක් වගේ ඉතින් කඩුවක් කටාන එකක් අතේ තියාගෙන ඉතින් ඇවිල්ලා කෙලින්ම ලොබියට එන සුපිරිම ඇනිමේෂන් එකක්. ඉතින් ඒකත් වාසිම ඇනිමේෂන් එක. ගන්න කට්ටිය අනිවාර්යෙන් ඩයිමර් රෙඩි කරගන්න. මං හිතන්නේ මේක ෆේඩඩ් ටීල් ඉවෙන්ට් එකකට තමයි ඉතින් එනවා ඇත්තේ අනිවාර්යෙන්ම. ඉතින් ඔයාලට පේනවා ඉතින් මේක තමයි ඉතින් අලුතෙන් එන්න තියෙන බ්ලඩ් මූන් බන්ඩල් එක. ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ වගේ බ්ලඩ් මූන් බන්ඩල් එකත් එක්ක එනකොට ඉතින් සුපිරිම ගැම්මක් තියෙනවා. ඉතින් මේ බ්ලඩ් මූන් බන්ඩල් එකයි මේ ඇනිමේෂන් එකයි ගන්න කියලා ඉතින්
අනිවාර්යෙන්ම මතක් කරනවා ගන්න සෙට් එක අනිවාර්යෙන්ම ගන්න. ඉතින් ඒකත් එක්කම ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් තවත් අලුතෙන් එන්න තියෙන සුපිරිම ඇනිමේෂන් එකක්. ඉතින් පුටුවත් විසික් කරලා ඉතින් ගැම්මට ලොබිට එන ඇනිමේෂන් එකක් තමයි ඉතින් මේක ඉතින් ගරිනගේ ඒකත් සුපිරියටම ඩිසයින් කරලා තියෙන. ඉතින් වාසිම ඇනිමේෂන් දෙයක් තමයි ඉතින් අපිට එන්න තින්නේ. ඒකත් සුපිරිම ඇනිමේෂන් එකක්. මේකත් මම හිතන්නේ ෆේඩඩ් ටීල් ඉවෙන්ට් එකකට තමයි ඉතින් එනවා ඇති. ඉතින් ඔයාලට පේන ඇති ඒකත් සුපිරියටම ඩිසයින් කරලා තිනවා. ඒකත් එක්කම ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ අලුතෙන්ම ඩිසයින් කරපු ස්කයි ඩයිව් එකක් ඉතින් අපිට 9 ඇනිවර්සරි එකත් එක්ක එන්න තියෙනවා. ඉතින් 9 ඇනිවර්සරි එකේ විදිහට තමයි ඉතින් මේ ස්කයි ඩයිව් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් ස්කයි ඩයිව් එක ඉතින් මැච් එකකට යනකොට කොහොමද පෙන්වන්නේ කියලා. ස්කයි ඩයිව් එක තියෙන කෙනා ඉතින් ඉස්සරහින්ම යනවා ටීම් එකේ ඉන්න අනිත් තුන් දෙනා ඉතින් පිටිපස්සෙන් එනවා. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් ඉස්සරහින්ම යන කෙනා පියාඹගෙන යනවා. ඉතින් පස්සේ ඉන්න අය වැඩ දාලා ඉතින් එහෙට පැල්ලා මෙහෙට පැල්ලා ඉතින් ස්කයි ඩයිව් එකේ එනවා. ඉතින් ඒකත් සුපිරියක්. ඉතින් එක්කෙන්ට තිබ්බත් ඉතින් තුන් දෙනාටම ගියා. ඉතින් හතර දිනාටම යන්න පුළුවන් ස්කයි ඩයිව් එකක් තමයි ඉතින් මේ පාර ගරිනගෙන් ඩිසයින් කරලා දීලා තියෙන්නේ. ඉතින් ඒකත් 9 ඇනිවර්සරි එකත් එක්ක එනවා කියලා තමයි තියෙන්නේ. ඉතින් ඒකත් සුපිරියටම ඩිසයින් කරලා තියෙන ස්කයි ඩයිව් එක. මම හිතන්නේ මේකත් ඉතින් ෆේඩඩ් ටීල් ඉවෙන්ට් එකකට තමයි ඉතින් එන්නේ. ඉතින් කන්ෆර්ම් ඩේට් එකක් දැනගත්තම ඉතින් මේ ඉවෙන්ට් ගැන ඉතින් මම අනිවාර්යෙන් වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඊට ඉතින් මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් ස්කයි ඩයිව් එකෙන් පැන්නාම ඉතින් හතර දිනාම අත්තල්ලා රවුමක් විදිහට තමයි පයින්. ඉතින් ඇත්තටම පැරිෂූට් එකකින් පයින් වයිබ් එකක් තමයි ඉතින් ගරිනගෙන් මේ පාර දීලා තියෙන්නේ මේ ස්කයි ඩයිව් එකත් එක්ක. ඉතින් හතර දිනාම ඉතින් කැරක් පල්ලයට යනවා. ඉතින් ඒකත් සුපිරියර් ඩිසයින් කරලා තිනවා. ඉතින් රියල් වයිබ් එකක් අරන් දීලා තිනවා. ඉතින් මේ ස්කයි ඩයිව් එකට ගන්න කට්ටිය අනිවාර්යෙන් ඩයිමර් රෙඩි කරලා තියාගන්න. මේවා ඉතින් ෆේඩඩ් ටීල් ඉවෙන්ට් විදිහට තමයි ඉතින් ගොඩම් වෙලාවට එන්නේ. ඉතින් ටැත් ඉතින් කන්ෆර්ම් ඩේට් එකක් දැනගත්තකම ඉතින් මම අනිවාර්යෙන් වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඒත් එක්කම ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ තවත් අලුතෙන් ඩිසයින් වෙලා ඉන්න තියෙන ස්කයි ඩයිව් එකක්. ඉතින් ඔයාලට මැච් එකට ගිහපුවම මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් අපිට පාරුවක තමයි ඉඳගෙන යන්න තියෙන්නේ. ඉතින් සුල්තාන් පාරුවක් වගේ තමයි ඉතින් පේන්නේ. රත්තරම් මිරිදී මුතු මැණික් ඔක්කොම පුරවගෙන තමයි ඉතින් අපිට මැච් එකට යන්න තියෙන්නේ. ඉතින් ඔටෝම හබල් ගහනවා. ඉතින් හබල් ගහන්න දෙයක්වත් නැහැ. ඉතින් අපිට ඉඳගෙන පාඩුවේ යන්න තමයි තියෙන්නේ මේ ස්කයි ඩයිව් එක. ඉතින් ඒකත් සුපිරියම් ඩිසයින් කරපු අලුත්ම ස්කයි ඩයිව් එකක්. ඉතින් ඒකත් වාසියක්. ඒකත් එක්කම ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ අලුතෙන්ම ඩිසයින් වෙලා ඉන්න තියෙන ලෙජෙන්ඩරි බණ්ඩල් එකක්. ඉතින් ඔයාලට පේනවා ඉතින් සුපිරියම් ලුක් එකක් තියෙන සුපිරියම් ඇනිමේෂන් එකක් තියෙන. ඉතින් මේ බණ්ඩල් එකේ සුපිරියම් ඩිසයින් කරලා තියෙනවා. ඉතින් ගරින එකකින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ රෂ් බෝට් කියලා ඉතින් අලුත්ම ඉවෙන්ට් එකකට තමයි ඉතින් මේ බණ්ඩල් එක එනවා කියලා කියන්නේ. ඉතින් පරණ විදියට අර නිකන් පරණ වයිබ් එකක් දීලා තිනවා. අර එන්ට්‍රි එකේ එහෙම ඉතින් මේ බණ්ඩල් එකේ ඉතින් සුපිරියටම ඩිසයින් කරලා තිනවා මේ බණ්ඩල් එකත්. ඒකත් ඉතින් මේ බණ්ඩල් එක ගැන ඉතින් කන්ෆර්ම් වෙච්ච එක ඉතින් මම අනිවාර්යෙන් වීඩියෝ කරගෙන ඉන්නම් කන්ෆර්ම් ඩේට් එකක් දැනගත්ත ගමන්. ඒකත් එක්කම ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ අලුතෙන් එන්න තියෙන අලුතෙන් ඩිසයින් වෙලා එන්න තියෙන ෆයිනල් ෂොට් එක ඉතින් මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. උකුස් එක්ක අය තමයි ඉතින් මේ ෆයිනල් ෂොට් එක මම හිතන්නේ උකුස් එක් තමයි ඉතින් ඒ වගේ තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් මේ ෆයිනල් ෂොට් එක එනිමියා කිල් කරගත්තාම ඉතින් මෙන්න මේ වගේ කුරුල්ලෙක් විදිහට තමයි ඉතින් මේ ෆයිනල් ෂොට් එක පෙන්නන්නේ. ඉතින් මේකත් ඉතින් සුපිරියම් ඩිසයින් කරපු ඇනිමේෂන් එකක් තමයි. ඉතින් මේවා ඉතින් ගොඩක් වෙලාවට ෆේඩඩ් ටීල් ඉවෙන්ට් එකක් විදිහට තමයි ඉතින් එන්නේ. ගන්න කට්ටිය අනිවාර්යෙන් ඩයමන්ඩ් 1500ක් 1600ක් වගේ රෙඩි කරගන්න. AUG ඉවෝ ගන්න ස්කින් එක වගේ තමයි ඉතින් මේක මේ ෆයිනල් ෂොට් එක ඩිසයින් කරලා තියෙන. ඉතින් මේක ගැනත් කන්ෆර්ම් ඩේට් එකක් දැනගත්තාම ඉතින් මම අනිවාර්යෙන් වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඒකත් එක්කම ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපිට එන්න තියෙන තවත් සුපිරියම් බණ්ඩල් එකක්. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ පේනවා ඇති බ්ලූ ලුක් ඉවෙන්ට් එකත් එක්ක එන්න තියෙන මේල් බණ්ඩල් එක. ඉතින් ඔයාලට පේනවා ඇති අමුතුම විදියට ඩිසයින් කරපු සුපිරියම් ලුක් එකක් තියෙන බණ්ඩල් එකක්. ඉතින් මේ බණ්ඩල් එක ලෙජෙන්ඩරි බණ්ඩල් එකක්. ඉතින් ඔයාලට පේනවා ඇති අමුතුම ඉෆෙක්ට් එකක් යන ඉතින් මේ බණ්ඩල් එකේ ඒකත් සුපිරියම් ඩිසයින් කරලා තියෙන බණ්ඩල් එකක්. මේක ඉතින් ෆුට්බෝල් ඇනිමේ බණ්ඩල් එකක් තමයි. ඉතින් මේකත් සුපිරියම් බණ්ඩල් එකක්. ඇනිමේ සීරීස් එකක් විදියට තමයි ඉතින් මං හිතන්නේ මේ ඉවෙන්ට් එක එනවා ඇත්තේ. ඉතින් ගන්න කට්ටිය අනිවාර්යෙන් ඩයමන්ඩ් රෙඩි කරගන්න 9 ඇනිවර්සරි එකත් එක්ක ඉතින් මේ බණ්ඩල් එක මේ ඉවෙන්ට් එක ඉතින් අනිවාර්යෙන් වෙනවා. ඒකත් එක්කම ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ රෙස්ලින් බණ්ඩල් එකකුත් ඉතින් අපිට අලුතෙන්ම ඩිසයින් වෙලා එන්න තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ඔයාලට බලා ගන්න පුළුවන් ඇඟ බලා ගන්න පුළුවන්. ඒකත් සුපිරියම් ඩිසයින් කරලා තියෙනවා ඉතින් ගරිනකින්. ඒකත් ඉතින් වාසියක්. ඒකත් එක්කම ඉතින් ඔයාලට මෙන්න මේ වගේ කලිසම් බලා ගන්න පුළුවන්. කලිසම නිකන් තනිකර හිප් හොප් වයිබ් එකක් තමයි යන්නේ. ඉතින් මේ කලිසම බෙල්ට් එක නැත්තම් හිප් හොප් එක වගේ තමයි. ඉතින් ෆ්‍රී ස්ටයිල් ගහන සෙට් එක නයි ඉතින් මේ කලිසම වාසියක් ඒ වගේ. ඉතින් සුපිරියම් කිට් එකක් හදලා ගත්ත හැකි මේ කලිසම දාලා. ඒකත් එක්කම ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අගෝස්තු නෙමෙයි ජූලි මාසේ එන්න තියෙන බූය පාස් එකේ මේල් බණ්ඩල් එක. ඉතින් උර්කේක් විදියට තමයි මේ බණ්ඩල් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් ඒකත් අවුලක් නැහැ සුපිරි බණ්ඩල් එකක් ඒ වගේ. ඒකත් එක්කම ඉතින් ඔයාලට ෆීමේල් බණ්ඩල් එක බලා ගන්න පුළුවන්. ඒකත් ඉතින් සුපිරියම් කියුට් ගතියක් තියෙන සුපිරියම් ඩිසයින් කරලා තියෙනවා මේ බණ්ඩල් එකත්. ඒකත් එක්කම ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ අගෝස්තු මාසේ එන්න තියෙන බූය පාස් එකේ මේල් බණ්ඩල් එක. ඉතින් ඔයාලට මේ වගේ බලා ගන්න පුළුවන්. ඒකත් ඉතින් සුපිරියම් ඩිසයින් කරලා තියෙනවා අවුලක් නැහැ. ඒකත් සුපිරියම් ඩිසයින් කරලා තියෙනවා. ඉතින් ඒකත් වාසිය. ඒකත් එක්ක බලද්දි මේ ෆීමේල් බණ්ඩල් එක නම් ඉතින් අවුල්
ඒක හරියට ඉතින් මේල් බන්ඩල් එකත් එක බලද්දි ෆීමේල් බන්ඩල් එක අවුල් ඉතින් ඩිසයින් කරලා තියෙන විදිහ ඇත්තටම අවුල් ඉතින් ඒ බන්ඩල් එකත් අවුල් ඒකත් එක්කම ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අගෝස්තු මාසයේ එන්න තියෙන මේල් බන්ඩල් එක ඉතින් අගෝස්තු මාසයේ එන්න තියෙන බූය පාස් එකේ මේල් බන්ඩල් එක ඉතින් ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් ඒක නිකන් අර සල්ලිකාරයෝ නිකන් රිච් විදිහට තමයි ඉතින් මේ බන්ඩල් එක ඩිසයින් කරලා තියෙන්නේ ඒකේ ෆීමේල් බන්ඩල් එකත් ඉතින් සුපිරියට ඩිසයින් කරලා තියෙනවා ඉතින් ඒකත් වාසියක් ඉතින් බූය පාස් එක ගාලා දාලා ඉතින් මේ සෙට් එකම ගන්න කියලා ඉතින් අනිවාර්යෙන් මතක් කරනවා ඉතින් මේ ටික තමයි 9 anniversary එකත් එක්ක අපිට එන්න තියෙන ඉවෙන්ට් සෙට් එකකට තියෙන්නේ එහෙනම් ඉතින් අදගෙන අපි වීඩියෝ කරා මේ වගේ තවත් අලුත් වීඩියෝ සෙට් එකම ලයික් කරන්න කමෙන්ට් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවන්ටත් බලන්න වීඩියෝ එක අනිවාර්යෙන් ෂෙයා කරන්න වීඩියෝ එක වැදගත් වුණා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයාලා ලයික් කමෙන්ට් එක මාර වැදගත් එහෙනම් ඉතින් අදගෙන අපි වීඩියෝ කරා මේ වගේ තවත් අලුත් වීඩියෝ සෙට් එකම එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්නම් බයි බයි